සුබදෑසන අද අපි ඇවිත් ඉන්නේ වවුලගල හයික් එක යන්න. එතකොට දැන් අපි ඉන්නේ මෙතන මේ යටියන්තොට ඉඳන් සීපෝත්තර යන පාරේ. දැන් අපි 11 විතර තමයි එන්න ගත්තේ. දැන් 11:00මාරයි. එතකොට දැන් අපි ඊළඟට යන්න ඕනේ පේරගස් හන්දියට. පේරගස් හන්දියට ගිහලා තමයි එතනින් තමයි යන්න තියෙන්නේ. එහෙනම් දිගටම රැඳී අපි දැන් ඉන්නේ පේරගස් හන්දියේ. එතකොට මෙතන ඉස්සරහින් තියෙන බුදු පිල්ලන්ගේ පල්ලට තියෙන පාරේ තමයි අපි වවුලගලට යන්න ඕනි. එතකොට ඒ පාරට කියන්නේ දොබේපොළ පාර. දැන් මේ පාරේ ගියාම හම්බෙන පාලම BOA වතුර වැඩි වෙනකොට මේ පාලමෙන් යන්න බෑ. ඒ වෙනුවට ළඟදී අලුතෙන් පාලමකුත් හදලා තියෙනවා. ඒ වගේම තමයි එහා පැත්තෙන් තියෙන වැල් පාලමෙන් යන්නත් පුළුවන්. අපි දැන් බයික් එක මෙතනට නිකන් ආවා. මෙතනින් එහාට නම් මේ වාහනේ යන්න බෑ. ඒකෝට දැන් මේ මෙතන මේ පල්ලේ ගෙදරින් වාහනේ දාලා දැන් මේ ගමන් පටන් ගන්න හැදුවේ. එතකොට මේ ඔයෙන් එගොඩ වෙලා පස්සේ තියෙන මේ දකුණු තින්න පාරේ දාලා කෙලින්ම එන්න තියෙන්නේ. ඒක කඳු සහිත මාර්ගයක් තමයි තියෙන්නේ. හැබැයි පාර කියන්න තරම් අවුලක් නැහැ. මේ වාහන එන්න පුළුවන්. ඒකෝට දැන් මේ මෙතන පාරෙන් දිගටම ගිහිල්ලා ඊට පස්සේ පඩිපෙල් වගේ තමයි හම්බෙන්නේ. ඒ පඩිපෙල් වලින් ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. මේ පාර දිගේ දැන් දිගටම ආපුවාම මේ මෙතන මේ ගිහලාගේ මේ දින පඩිපෙලෙන් තමයි උඩට යන්න තියෙන්නේ. එතකොට මේ දැන් ඕගලන්ට මේ එන පාර හොයාගන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් මේ පැත්තේ කට්ටිය වවුලගල කිව්වට දන්නව අඩුයි. එතකොට මේ 52 ගල කියලා යන්නේ කොහොමද කියලා පාර ඇහුවොත් ඒ කට්ටිය කියනවා. දැන් මේ පාරෙන් ඔහොම පොඩ්ඩ දුරක් එද්දී ඔයාලා මෙතනින් කැලින්ම යන්න එපා. මේ මෙතනින් පාරක් තියෙනවා උඩට යන්න. ඒ පාරෙන් තමයි මේ යන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා අර පාරෙනුත් යන්න පුළුවන්. හැබැයි මේ ගියක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ඒ හින්දා මේ පාරෙන් යන්න පුළුවන්. මේ පාර ලේසි. මේ පැත්තෙන් තමයි මේ ඕලුවැල්ල පටන් ගන්නෙ. එතකොට ඕලුවැලත් පේනවා. දැන් මේ හරියට නම් පේන්නේ නැහැ. අපි බලමු උඩහටම ගිහිල්ලා. අපි දැන් මේ පාර දිගටම තමයි ආවේ. ඒ එද්දි මීට ප්‍රතිවිරුද්ධ කන්දෙන් තමයි මේ ඕලුවැල්ල ගලන් බහින්නේ. එතකොට අපි දැන් ඔය ටියන්දර සීපොත් මාර්ගෙන් ඇවිල්ලා ඕලුවැල්ල බලද්දි අපට පේන්නේ ඔතනින් ඔහම කඩන් හැල්ලනවා. ඒකට දැන් මේ වගේ කන්දකට ආවම අපිට බලා ගන්න පුළුවන් ඕලුවැල්ලේ පටන් ගැම්ම ඉඳලා අවසානට ඔහම කඩා බහින විදිය. එතකොට ඔය පල්ලෙන් තියෙන පාලම මම දන්න හැටියට ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඉඳන් තේදලු ප්‍රවාහනට පාවිච්චි කරපු එක. එතකොට ඒක තමයි දැන්ට ලංකාවේ තියෙන පැරණිම දෙව පාලම. ඒ කියන්නේ දැනටත් වාහන ගමන් කරනවා. ඒක දැන් නම් ඊට අමතරව තව පාලමක් හදලා තියෙනවා. තමයි ඉතින් මෙතනට වීඩියෝ එක තියෙන්නේ. අපි දැන් අර පාර දිගේ එද්දී දැන් තමයි අපි මේ තේවත් තමයි මැදලා යන්නේ. පාරන මෙතනට වෙන වීඩියෝ එක පොඩි වැහි අඳුරකුත් තියෙනවා. ඔය නිම්න දිගේ තමයි වීඩියෝ එක ගලවා ඉන්නේ. ඒතකොට ඔය ඔලු වැල්ලත් පහළට කඩන් ඇල්ලලා එකතු වෙන්නේ වීඩියෝ එකට. එතකොට මේ මෙතන ගියක් තියෙනවා. ඒක ඊතර මිනිස්සුන් නැයිද හැමදාම මේ වීඩියෝ එක බල ඉන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ ගොඩක් ගෙවල් වල මේ කට්ටිය මේ වෙනකොට ගෙවල් අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ඉතින් අර යන්න එන්න තියෙන අපහසුතාවයෙන් ඉඳ වෙන්න. හැබැයි ඉතින් ලස්සනෙන් නම් අඩුවන්නේ නැහැ.
හේවත්ත දිගේම එද්දී අය මෙතනින් මේ පාරවල් දෙකක් හම්බ වෙනවා. ඒතර ඔයාලා යන්න ඕනේ මෙතනින් කෙලින්ම පාරේ. කියන්නේ මෙතනින් උඩට තියෙන්නේ මේ ගෙදරකට යන පාර. මේ කෙලින්ම පාරේ ගිහපුවාම තමයි මේ අපට වවුලගල මුදුරට යන්න පුළුවන්. මේ පාරනොත් යන්න පුළුවන්. හැබැයි මේ අර ගෙදරක මිදුලක් ළඟින් තමයි යන්න තියෙන්නේ. මෙන්න ගියාවේ මේ පැත්තේ. එතකොට එතනින් තමයි යන්න තියෙන්නේ. ඒ තමා මේ අවසානටම හම්බෙන ගෙදර. එතනින් පස්සේ මේ දැන් මෙතන ඉඳලා පොඩි දුරක් තියෙන්නේ මේ වවුලගලට. එතකොට මේ එතනොත් ඔයාලට වතුර ගන්න නැහැ මාමෙන්. අහලා වතුර ගන්න පුළුවන්. නැත්තම් මේ ගල මුදුනේත් වතුර තියෙනවා. දැන් මේ අවුල තියෙන්නේ මේ දවස් ටිකේම වැස්සනම් කියලා කියනවා. එතකොට මේ අර අකුණු ගැහුවොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ගල මුදුරට ගොඩක් කට්ටිය කියන්නේ මේ අකුණු සැර වදිනවා කියලා. ඒකට හේතුව මේ මම ඔයාලට පෙන්නන්නම්. මේ ගල මුදුනේ දැන් සම්පූර්ණ ගලේම මේ ලොකු ගස් නැහැ. කෑමක් තියෙනවා. අඹුල් පෙර. ඔයාලට පේනවනේ මම අර කිව්වේ. සම්පූර්ණව ගල මුදුනේ කොහෙවත් මේ ලොකු ගස් නැහැ. ඒ හින්දා මේ අර අකුණු සැර වදින්න දෙන ඉඩ වැඩි. එතකොට මේ ගල පාමුල තමා මේ අමනාල කියන ගම්මානේ පිහිටලා තියෙන්නේ. එතකොට මේ අර ජනප්‍රවාද දෙන කතාවක් මම හරියටම දන්නේ නැහැ. කියන්නේ මේ ගලේ කොටසක් ගලවිලා ගිහිල්ලා එතන මේ දේවාලයක් තියෙනවා. එතකොට මේ දේවාලට උඩින් පොඩි ගහකට හේතු වෙලා නතර වුණා කියලා තමයි කට්ටිය කියන්නේ. අර ඇතින් වැහි වලාකුත් තියෙනවා. බලමු. දැන් මේ වවුලගලේ කෙළවරට මාවා. ඒ කෙළවරට මාපුවාම මෙතනින් ගල මුදුනේ වතුර පාරක් තියෙනවා. ඒකට අපිට මේකෙන් වතුර මේකට ගන්න පුළුවන්. ඒකට මේ පැත්තට තමයි ඔය සීපෝත් පැත්තට යන පාර. ඔය පල්ලෙන් තමයි මේ වියෝ එහෙම ගලාගෙන බහින්නේ. ඒකට අර මේකට නම් පිනර ඈතුණු මොකක් හරි දියල්ල කඩාගෙන වැටෙනවා. දැන් අපි හිතන් ඉන්නේ මේ පැත්තට වෙන්න කැම්ප් කරනවා කියලා. එතන තියෙනවා ගල් දලාවක් මේ එතනට ගිහිල්ලා බලමු. දැන් මෙතනින් වතුර ටික පුරවගෙනම යන්න කියලා බැලුවේ. අපි දැන් මෙතනට ආවට මේ තහම කැම්පින් ටෙන්ට් එක ගැහුවේ නෑ මේ. මොකද හේතුව වටේම අඳුරු කරලා තියෙන්නේ. ඔයාලට වෙනවනේ නේ. දැන් අවු ඔක්කොම බහැගෙන ගිහිල්ලා මේ වටේම අඳුරු කරා. දැන් බැරි වෙලාවක් මේ ටෙන්ට් එක ගැහුවොත් එහෙම වැස්සොත් මේ ආයෙ ටෙන්ට් එක තෙමිලා මෙව වෙන හින්දා මේ අපි ටිකක් බලන් ඉන්නවා. වැහි අඳුරේ ඇයිද කියලා. මොකද අර පැත්තට තමයි මේ වැහි අඳුර තියෙන්නේ. දැන් අපි ඉන්න පැත්තෙන් මේ ටිකෙන් ටික වැහි අඳුර යනවා. බලමු. කොහොමද රෑ නම් වහි. හැබැයි ඉතින් කියන්න බෑ. කියන්න.
බලන් යනවා දෙස්සයි. දැන් වෙලාව 8:00යි. එතකොට අපි අද හවස මෙතනට 1:00 විතරෙද්දි වගේ ආවා. ඉතින් අපි හවස 4 වෙනකන් වගේ හිටියා මෙතන. මොකද මේ පැත්තම මේ වැහි ඇඳුරෙන් කලවර වෙච්ච හින්දා. මොකද අපි ටෙන්ට් එක ගහුවේ නැහැ. බැරි වෙලාවත් ටෙන්ට් එක ගහලා වැස්ස වැඩි කරොත් එහෙම ඉන්න අමාරු වෙන හින්දා. ඊට පස්සේ 4 විතර වෙද්දි වහින්න ගත්තා. ඊට පස්සේ ෂර්ටෙන් වහින්න ගත්ත හින්දා අපි මෙතන ළඟ තිබ්බ ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා අපි 8 විතර යනකම් හිටියා මේ වැස්ස පායනකම්. ඒත් පායපු නැති හින්දා අපි කරපු වැඩේ දැන් මේ වැඩේ අතහැරලා දාලා මගකට ගියා. මගට යද්දි ආයෙ වැස්ස පෑවුවා. දැන් ඉතින් අපි ආයෙ ආවා වැස්ස පායපු හින්දා. දැන් මෙතන තමයි ටෙන්ට් එක ගහන්න තියෙන්නේ පේනවනේ. හැමතැනම තෙමිලා තියෙන්නේ. දැන් මෙතන විතරයි පොඩ්ඩක් හරි හොඳට තියෙන්නේ. ඉතින් දැන් කණ්ඩවත් මොකුත්ම කරලා නැහැ. දැන් ටක් ගාලා ටෙන්ට් එක ගහලා ඊට පස්සේ කැමර ටික හදන්න පටන් ගන්න ඕනේ. දැන් අපි වතුර ගේන්න ගිහිල්ලා ඇවිල්ලා මෙතන ලිපත් මොලව ගත්තා. ඊට පස්සේ දැන් අපි රැයට හදන්න යන්නේ පාස්තා. දැන් මේ ටික තැම්බෙන්න දාලා දැන් ලුණු ඒ කපා ගන්න ඕනේ. කපාගෙන ඉඳලා දැන් හදන්න දැන් නම් වැස්ස පෑවුවා. ඊට පස්සේ නම් වහින එකක් නැහැ. අද මේ තෙස්ලා කවුරුත්ම නැහැ. අද ඉන්නේ ඔක්කොම සහායකවරු. දැන් මේ මල්ලි උයන්න දන්නෙත් නැහැ, මම උයන්න දන්නෙත් නැහැ. දන්නේ විදිහට තමයි හදන්නේ. දැන් නම් වැහි ඇඳුර ගිහිල්ලා හඳ පේනවා. දැන් මෙතන රෑ වෙලාද එකක් බොන්න කේතලෙ තිබ්බා. දැන් වෙලාව 11යි. පාස්ට් එකත් හොඳට ආවා. සොසේජස් ටිකකුත් බාබිකියු දාගත්තා. දැන් තමයි ඉතින් කන්න හදන්නේ. මොකද අපේ අර ගෑස් එක ඉවරු නෑන් මේක පොඩ්ඩක් හදාගන්න අමාරුණා. ඒකයි වෙලා ගියේ. දැන් ඉතින් මේ ටික කාලා ඊට පස්සේ කෝපි එකක් ගන්න ඕනේ. මොකද සම්පූර්ණ ඇඳුම් ඔක්කොම තෙමිලා තියෙන්නේ වැස්සට තෙමිලා. දැන් වෙලාව 12යි. දැන් නම් වැස්ස ගතිය ඔක්කොම ගියා. දැන් අපි කෝපි එකක් බොන්න කියලා හදන්නේ. දැන් අපි කෝපියක් එහෙම බිලි ඉවර වෙලා විතර ටිකක් කරලා ඉඳලා දැන් නිදාගන්න කියලා බැලුවේ. දැන් වෙලාව 1:00යි. දැන් එතකොට අපි හෙට උදේම නැගිටින්නත් ඕනේ සන්රයිස් එක බලන්න. දැන් මේ පැත්තෙන් තමයි සන්රයිස් එක උදේට තියෙන්නේ. එතකොට දැන් නම් වහින ගතිය මොකුත් නැහැ. එහෙනම් good night. good morning. දැන් තමයි හැරුණේ. දැන් වෙලාව 6යි. තාම ඉර නම් පායලා නැහැ. මෙතන තමයි කැම්ප් කරේ. මේ තියෙන මෙතනින් තමයි ඔළුවැල්ල ගලන්නේ පල්ලෙහාට. තාම සන්රයිස් එක නම් ඇවිල්ලා නැහැ. දැන් කෝපියක් හදලා බීලා උදේ කෑම එක හදන්න ඕනේ. කෑම එක හදලා ටිකක් කරලා ඉඳලා යන්න ඕනේ. මොකද ඊයේ හරියට ආවට වැස්සත් එක්ක ඉන්න බැරි වුණා ගොඩක් වෙලා.
දැන් මේ උදේ කෝපි එක හදාගත්තා. චොකලට් බිස්කට් එකක් එක්ක කෝපි එක බොන්න තියෙන්නේ. මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ view එකක් දිහා බලාගෙන උදේ කෝපි එක බොනවා කියන්නේ වෙනම vibe එකක් තියෙන. ඒකට ඉතින් මේ කන්දක් උඩට වෙන්න ඕනේ. අපිට දැන් ඊයේ අද උදේ පෙන්නේ නැහැ. දැන් තමයි ඔය පේන්නේ. ඒ ඔතනට ඔය පේන්නේ මේ වැවිය තලාවේ තියෙන ITN කුල්ල. වතුර ඉවරයි. වතුර ගෙන්න යන්න හදන්නේ. දැන් මේ ඊයර වතුර ගෙනාවා. ඒ ටික ඊයර කෑම හදලා අද උදේ දෙයකට මේ තිබ්බට පස්සේ ඉවර වුණා. මේ ටිකේ වතුර තියෙනවා. ඒ වුණාට මේ ඒ ඔය ඊයේ වැස්සර පිටිය. අර මේ මෙතන පල්ලෙන් යනවා මේ හොඳ වතුර පාර. ඒ කියන්නේ අර මාම එහෙමත් කිව්වේ මේ ඒක ඉදොරටත් හින්දෙන්නේ නැති කතාවක්. ඉතිරෑ මේ අපි එද්දිත් කිව්වේ මාම මේ ඉස්සරට වඩා මේ ටිකේ දැන් දිවියෝ ගහනේ වැඩි වෙලාද. ඒ කියන්නේ දැන් මේ පාරවල් පවා රෑ 8 විතර වෙද්දි දිවි වෙනවනේ. ඒ හින්දා මේ පොඩක් පරිස්සමෙන් ඉන්න කියලා කිව්වා අපිට කිව්වේ. එහෙම මේ මොකක් කරදරයක් එහෙම මොකුත් නැවුන්නේ. ගිනිමැලයක් ගහ ගන්න හම්බුනේ නැහැ. මේ මෙතන තමයි වතුර පාර තියෙන්නේ. මෙතනින් කොහොම පල්ලට යනවා. මේ හරියේ ඒක හැදිලා තියෙන්නේ මේ වීඩියෝ එක ලම්බහින. වෙලාව දැන් 9යි. අපි දැන් තමා මේ උදේට කණ්ඩ කෑම එක හදාගත්තේ. සුපුරුදියට කොත්තු මේකක් තමයි හදාගත්තේ. දැන් මේ පැත්තෙන් ආයි වැහි අඳුරක් තියෙනවා. ආයෙත් මේ සාමාන්‍ය 12 විතර වෙද්දි වහි. දැන් අපි බැලුවේ මේ උදේට කාලා මෙතන මේ හිටපු දෙන අස් කරලා පල්ලට වහින්න කියලා. ඕගොල්ලත් මේ අනිවාර්යෙන් එද්දි මේ වෙදර් රිපෝට් එක බලන්න මේ මොකද ඔයගොල්ලන් රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පැත්තේ වෙදර් එක කොහමද කියලා. මොකද මේ වැහි කාලෙට මේ පොඩ්ඩක් මෙතන කෑම් කරන්න මේ සේෆ් තැනක් නෙමෙයි. අර මේ ගස් එහෙම අඩු හින්දා ඒ හින්දා මේ පොඩ්ඩක් අර ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඉන්න. මේ තියෙන්නේ ඊ අපි කෑම් කරව තැන. තාම ඩවුන් සීට් එක නම් වේල්ලා නැහැ. ඒක වේලෙන්න දැම්මා. මෙතන මේ ඔක්කොම ටික අස් කරා. දැන් මේ අඩුවේ මේ පැත්තෙන් මේ තව කැම්පින් ආපු ප්ලේස් එක සෙට් වුණා. මේ එතන පොඩ්ඩක් හැබැයි භයානකයි. මොකද මේ පල්ලම තියෙන්නේ. අර පරිසරවල ඉන්නවා නම් අවුලක් නැහැ. අර මේ මෙතන එකපාර හුලං වෙන හින්දා ටෙන්ට් එකට අමාරු කරයි දන්නේ නැහැ. මෙතනත් කැම්ප් කරලා තියෙනවා. එතකොට මෙතනින් පල්ලමේ ඔය පල්ලේ පේන්නේ වීයෝ යනවා. එතකොට අමනාවල ගම්මානේ පේන්නේ. අර ඈතින් ඕනු වෙල්ල වැටෙනවා. පේනවා. තමයි ඉතින් මෙතනට වීයෝ එක තියෙන්නේ.
අපි දැන් මේ බෑග් ටික එහෙම පැක් කරගෙන දැන් ඉන්දාව මගට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ දැන් අපි අර අඩිය ටිකක් මං කරලා යනවා. මොකද ඔයාලට පේනවනේ. වැහි අඳුර ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ අපි හයියෙන් ගියේ නැත්තම් මගදී ආය අපට ඇස්ස සෙට් වෙන හින්දා. මේ එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, හැමෝටම බලන්න ෂෙයා කරන්න.